අපි කතාවට යම් කතාව පටන් ගන්නකොටම පෙන්නනවා අතීතයේ සිදුවීම. 1800 මුල් භාගයේදී වුණු මෙම සිද්ධියක්. පුංචි ළමයෙක් උදව් ඉල්ලගෙන කන්‍යාරාමයකට යන ඊට පස්සේ මට උදව් කරන්න කිව්වත් අම්මයි තාත්තයි දෙන්නම මැරුණා කිව්වත් ඇයට උදව් කරන්නේ මොකද කියනවනම් කන්‍යා සොයුරියන් හිතනවා ඇයට වසූරිය හැදිලා කියලා. එයම හිතලා කන්‍යා සොයුරියන් ඇගේ පස්සෙන් පන්නවා. කොමාරියය කන්‍යා සොයුරියන්ගෙන් බේරෙන්න හැදුවත් ඇයට බේරෙන්න බේරෙන්න බැරි වෙනවා. කන්‍යා සොයුරියන් ඇයව අල්ලා ගන්නවා. අල්ලාගෙන ඊට පස්සේ ඇයව එල්ලලා මරනවා. ඊට පස්සේ පෙන්නනවා වර්තමාන සිද්ධියක්. ඒ වගේම රෝවලක රෙඩියක් අමාරු වෙලා ලේ කැටි ගැසීමක් නිසා. ඒ නිසා අමාරු වගේම රෝවලක රෙඩියක් අමාරු වෙලා ලේ කැටි ගැසීමක් නිසා. ඒ නිසා අමාරු වුණ ලෙඩට බේත් කරන්න ඔය අතරේ ලිලි ඇවිල්ලා බේත් කරන්න හැදුවත් ලිලියට බේත් කරන්න බැරි වෙනවා. මොකද කියනවනම් ඇගේ අම්මා කෑ ගසනවා ලිලියට බේත් කරන්න දෙන්න එපා කියලා. ඒ නිසා ලිලි ආතතියටපත් වෙනවා. ඊට පස්සේ ලිලි ආතතියටපත් වෙනවා. ඊට පස්සේ වෙන ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා බේත් කරනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ලියා පින්වතා එක යාළුවෝ කට්ටිය ට්‍රිප් එකක් යන්න සෙට් වෙලා රෝවැලේ වැඩ කරපු නිසා ඒ වගේම කට්ටිය වැඩ කරලා ස්ට්‍රෙස් එක වැඩි වුණ නිසා ට්‍රිප් එක යන්න කට්ටිය කැමති වෙනවා. ඊට පස්සේ ලිලිගේ පින්වතා ලිලි ගාවට ඇවිල්ලා කියනවා ඔයා බය වෙන්න එපා කලබල වෙන්න එපා. ඒ වගේම අපි දෙන්න තව සතියකින් බඳින. ඊට පස්සේ දෙන්නම අපි එංගලන්තයට යනවා කියනවා. ඔය ඇත්තම අපි එංගලන්තයට යනවා කියනවා. ඔය ඇත්තට ලිලිගේ පින්වතාගේ අක්කාත් මේගොල්ලෝ එක්ක ට්‍රිප් එක යන්න කට්ටියත් එක්ක සෙට් වෙනවා. ඊට පස්සේ රේචල්ගේ කතාවෙන් තේරෙන්නේ ලිලිට වැඩි කැමැත්තක් නැහැ. ඒ වගේම මෑට මෙයාව කොහෙදී හරි හම්බෙලා තියෙන්නේ කියලා ලිලිව හම්බෙලා තියෙන්නේ කියලා අයියාට කියනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්න කට්ටිය ට්‍රිප් එක යන ගමන් ඔය අතරේ ඇරෝ කියනවා සාන්ත ජෝසප් වෙබ් එකේ තියෙනවා. එතන තියෙන විදිහට නම් හැබැයි එතන හොල්මන් තියෙනවා කියනවා. ඒත් මේ කතාවට කට්ටිය නම් වැඩි බය වෙන්නේ. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා සාන්ත ජෝසප් ගෙට් හවුස් එකේ මිනිස්සෙක් කෙලියට ඇවිල්ලා බැන යනවා. මෙතන නම් මොකක් හරි අවුලක් තියෙනවා කියලා බැන යනවා. ඊට පස්සේ ඔය අතරේ පෙන්නනවා සාන්ත ජෝසප් එකට ජොසි කතා කරලා අහනවා අපි වෙන් කරගත්තු කාමර ටික හරිද කියලා. ඒ එකම අමුතු සද්දයක් ඇසෙනවා ඒ නිසා ඊට පස්සේ උත්තර දෙන්න බැරි වුණා කොහොම හරි. ඊට පස්සේ ඇහැ කියනවා හරි අපි එක්ට හමු කියලා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ට්‍රිප් එක යන මේගොල්ලෝ අතරට මිනිස්සේ ලිෆ්ට් එකක් ඉල්ලනවා. ඒ නිසා ඌවත් එක්කගෙන යනවා. ඔය අතරේ පෙන්නනවා කට්ටිය කොහම සාන්ත ජෝසප් වලට ගිහිල්ලා ඊට පස්සේ කට්ටිය කාමර වලට යනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා රැ වුණාට පස්සේ ලිලි තනියම ඇවිදගෙන යනවා. මොකද කියනවා නම් සඳ එළියට හරිම ලස්සන කිව්ව නිසා ඒක බලන්න ලිලි ඇවිදගෙන යනවා වැව පැත්තට. යනකොටම නැවතිලා ඉන්නකොට එකපාරටම නවාතලන් පොළ පැත්තෙන් කෑ ගැසීමක් ඇසෙනවා. ඒකම ලයිට් එක ඔෆ් වෙන නිසා ලිලි ඒ පැත්තට දුවගෙන යනවා. ගෙට් හවුස් එකට ඇතුල් වුණාම වටපිට බලලා ඉස්සරහට යනකොට පැත්තම අඳුරේ එක්කම එක තැනක ඉටිපන්දම් පත්තු කරලා තියෙනවා. ඒ නිසා ඒ පැත්තට යන්න නැතුවත් එතන ලත්තු ලෝගුව දාගත්තු මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. ඒකම පස්සට ගියත් පස්සෙත් එක මිනිස්සෙක් ඉන්නවා. එතනින් බේරලා උඩට ගියත් උඩ රතු ලෝගුව දාගත්තු මිනිස්සු 4 දෙනෙක් ඇවිල්ලා ලිලිව අල්ලගෙන එළියට එක්කයි යනවා. ඊට පස්සේ ලිලිව කණුවක තියලා මන්ත්‍රයක් වගේ ජප කරනවා. ඊට පස්සේ මිනිස්සෙක් ඇවිල්ලා මොනවදෝ කියනවා. ලිලි හොඳටම බය වෙලා හතිය හැදෙනවා. ඊට පස්සේ පෙන්වන්ත ඇවිල්ලා ඉන්ලේර් එක දෙනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ලිලි ඊලා බීම ගන්න අතරේ හොල්මන් ගැන අහනවා. ඒ කට්ටිය ඒ වගේම කට්ටිය කතුරුදාන් වෙලා කියලා දකින්නවා. ඒකම කට්ටිය කෑම කාර ඉවර වෙලා ආයෙත්ම නවාතැනට යනවා. රෙස්ටුරන්ට් එක ඇතුළට ගියාට පස්සේ ලස්සනට සරසලා තියෙන නිසා කට්ටිය මාර විදියට හැපි එකේ. ඔය අතරේ ලිලි නිදා ගන්න යන්න හදනකොට රේචල් කියනවා මේට අපි ආවේ පාටි දාන්නද නැත්නම් නිදා ගන්නද කියලා. ඊට පස්සේ රේචල් ගෙනාව බියර් දෙනවා. ඊට පස්සේ කට්ටියම බොනකොට අද්භුත සද්දයක් ඇහෙනවා උඩ තට්ටුවේ. ඒ නිසා ලිලි වටපිට බලද්දී අර අම්මුණ මිනිස්සේ යතුරු හොයාගෙන ඇවිල්ලා පෙන්නනවා ඔය යතුරු හොයාගත්තා කියලා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ලිලි නිදා ගන්න ගියාට පස්සේ ඒ අතරේ සාන්ත ජෝසප් ගැන විස්තර බලලා ඉවර වෙලා නිදා ගන්නවා. ඊට පස්සේ අර පුරාවෘතියේ තිබ්බ විදියට
ගෑනු ළමයෙක් එල්ලලා මරනවා දැකලා එකපාරටම බය වෙලා වගේ නැගිටිනවා. ඊට පස්සේ ඇය එළියට යනකොට දකින්නවා යාළුවෙක්ද මැරිලා ඉන්නවා. ගේ විකාරී රූපිව දකින්න ඔය අතරේ ඇය බය වෙලා පල්ලෙයාට යනකොටම දකින්නවා ජෝසප්ද ඇයත් එක්ක ආපු තවත් යාළුවෙක් මැරිලා ඉන්නවා. ඊට පස්සේ ඇය හොඳටම බය වෙලා පිටිපස්ස බලද්දි දකින්නවා අර එළලා මැරුණු ගානු ළමයා ඇගේ පිටිපස්සෙන් ඇවිල්ලා ඉන්නවා. ඒ එක්කම ඇය බය වෙලා නැගිටිනවා. මොකද කියනෝනම් ඇය මේ හැම දෙයක්ම දැකලා තියෙන්නේ හීනෙන් නිසා. ඊට පස්සේ පත දවසේ උදෑසනම මාක්කා ලිලි නැගිටලා ඉවර වෙලා දෙන්නා සෙක්ස් කරනවා. ඊට පස්සේ ලිලි එළියට ඇවිදින්න යනවා. ඊට පස්සේ සෝන පැත්තට ගිහිල්ලා ඉද්දි අර මැරුණු ගෑනු ළමයාගේ සෝන දැකලා ඉවර වෙලා ඒ ගැන දුකෙන් සෝන දැකලා ඒ ගැන කම්පා වෙනවා. ඊට පස්සේ අය පැත්තට යනවා. එතනින් කට් කරලා පෙන්නනවා කට්ටියම ෆූල් එක ගාව ෆුල් ෆන් එකක් ගන්නවා. ඒ වගේම මේ ෆන් එක ගන්න තැනට ලිලි ඇවිල්ලා ඉන්නකොට රේචල් වතුර ගාලා ඉවර වෙලා වීලුවක් කරත් ඒක දුරදිග යනවා. ඊට පස්සේ ලිලි එතනින් යනවා හොඳටම අවුල් වෙලා. ඔය අතරේ මාක් අක්කා වෙක්කන් ගිහිල්ලා කියනවා ලිලි කියන්නේ මගේ නෝනා ඔයාට එයාව පිළිගන්න වෙනවා. එයාව පිළිගන්න බැරි නම් මාවත් අත්තරින්න වෙනවා කියනවා. ඔය අතරේ හොඳටම අවුල් වෙච්ච ලිලි කැලේට යනවා. කැලේට ගිහිල්ලා ඉවර වෙලා ගාවට වෙලා ඉන්නකොට එතනින් පැත්තෙන් පෙන්නනවා කඹයක් තියෙනවා. ඒ වගේම ගහේ හරියට නිකන් අර ළමයා එලිලා මැරපු තැන වගේ ලිලි ඉන්නේ. ඊට පස්සේ එතනින් ලිලි යනකොටම අර ගෑනු ළමයාගේ හඬෙන් දෝංකාරය දීලා ලිලිට ඒ විදිහට හැසෙනවා. ඒ නිසා ලිලි දැඩි මානසික කම්පනයකට පීඩනයකට අයව හසු වෙනවා. ඊට පස්සේ හොඳටම බය වෙලා ලිලි දුවගෙන යද්දි වැටිලා අමාරුවෙන් දඟලනකොටම මාක් ඇවිල්ලා අයව සනසනවා. ඊට පස්සේ අක්කගේ වුණ වැරද්දට සමා වෙන්න කියලා මාක් කියන. ඊට පස්සේ කියනවා ලිලිට අක ඔයාව චෙක් කරන. ඒ වගේම මේ පරීක්ෂණ වලින් ඔයා විතරයි බේරලා ඉන්නේ. ඒ වගේම අනිත් ඔක්කොම පරාදයි. ඒ වගේම ලිලි ඔයා හරිම ශක්තිමත් ස්ට්‍රෝන් කෙල්ලෙක් කියලා ලිලිට කියනවා. ඉතින් කට් කරලා පේනවා රේචල් කාර් එකේ ඉද්දි කෝල් එකක් එනවා. මේ කෝල් එක නිසා ඇය හරිම සතුටින් ඉන්නේ. මොකද කියනවනම් ලිලි ගැන තොරතුරු හම්බෙච්ච නිසා. ඊට පස්සේ මාක් කෙනකම් බලන් ඉඳලා මාක්ට කතා කරනවා. මාක් කියනවා මට මගේ කෙනා හම්බුණා. ඒ වගේම ඔයාගේ කෙනත් ඔයාගෙන ඔයා සතුටෙන් ඉන්න කියලා. ඊට පස්සේ මාක් කියනවා ලිලි හරිම අවංක හොඳ කෙල්ලෙක්. ඒ වගේම එයාව බය කරන එක නවත්තලා දාන්න කියලා. ඊට පස්සේ මාක්ට ලිලි ගැන තියෙන පින්තූර වගේක් පෙන්නනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ලිලි කුස්සියේ ඉන්නකොට රේචල් ඇවිල්ලා ඇයට කියනවා මං උඹ ගැන දන්න. ඒ වගේම මං දිනලා ඉවරයි. ඒ වගේම උඹ මත්ද්‍රව්‍යයට වලට ඇබ්බැහි වෙලා ජොන්සන්ගේ මානසික වාට්ටුවේ අපි දෙන්නම හිටියා. මාව මතක නැති වුණාට මට උඹව මතකයි කියලා කියනවා. ඊට පස්සේ පිටිපස්සට තල්ලු කරගෙන යද්දි අර මිනිස්සයා ඇවිල්ලා ඉන්න නිසා රේචල් එතනින් යනවා. එයා ආයිමන් දැනි මානසික කම්පනයට ලක් වෙන නිසා ඉන්දියර කාරන් එන්න ඔව් යනවා. මොකද කියනවනම් ඇය මේ තත්ත්වයට පත් වුණු තැයට අතිය හැදෙන නිසා ඒ ඉන්ලේනක අරන් එන්න අර මිනිස්සයා කුස්සියට යනවා. ඊට පස්සේ ඉන්ලේනක අරන් එන්න හදනකොට පෙන්නනවා රේචල් හැංගිලා ඉන්නවා. ඒ කියන්නේ රේචල් මොකක් හරි කරලා වගේ එතන හැංගිලා ඉන්නේ. ඊට පස්සේ ඉන්ලේනක අරන් ඇවිල්ලා ලිලිට දුන්නට පස්සේ ඔව් ලිලි ගැන මං ආදරෙයි ඔයාට කියලා ලිලිව කිස් කරන්න යනවා. ඊට පස්සේ ලිලි කියනවා මම බැඳලා ඉන්නේ කියලා ඌට හොඳටම බනිනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා කට්ටිය කෑම ගනකොට මාක් ඉන්නේ එච්චර හිත හොඳකින්නේ. ඊට පස්සේ ලිලිට කියනවා මෙතන හරි අමුතුයි තමයි. ඒ වගේම මෙතන අංගන් ඉන්න රාස් එළියට එනවා කියලා කියනවා. ඊට පස්සේ කෑම කාලා ඉවර වෙලා ඇරෝ නිදා ගන්න යනවා. ඒ එකම ලිලිත් එතනින් යනවා. ඊට පස්සේ ඇරෝගේ කෙල්ල ඇවිල්ලා කියනවා ලිලිට ඔහුගෙන් ඈත් වෙන්න. ඒ වගේම ඔහු ඔබට කැමති. ඒ නිසා ඇරෝන්ගෙන් ඈත් වෙන්න කියලා ලිලිට කියනවා. හැබැයි ලිලිට නම් තේරෙනවා මෙතන ඉන්න කට්ටියටම මොකක් හරි අවුලක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ ලිලි ආයුමත් සාන්ත ජෝසප්ගේ ගැන තියෙන වීඩියෝ බලනවා. ඊට පස්සේ ඇයට දැනගන්න ලැබෙනවා මෙතෙන්ට එන ඇයට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි වෙනවා කියලා. ඔය අතර රේචල්
ලිලීට මැසේජ් එකක් එවනවා අර මානසික රෝහල ඉඳලා ගත්ත ෆොටෝ වගේක් එවන නිසා ලිලී හොඳටම අවුල් යනවා. ඔය අතරේ මාක් ඇවිල්ලා ලිලීට බයිනවා ඇය බොරුකාරයක් ඒ වගේම මාව රැවට්ටුවා ඒ වගේම මගේ තාත්තා අම්මාව රැවට්ටුවා ඒ වගේම මගේ තාත්තා වගේ උඹත් බොරුකාරයෙක් කියලා මාක් එතනින් යනවා. ඔය අතරේ ඇරෝ කෙල්ල කතා කරන අතරේ මාවද ලස්සන මගේ ලස්සන මරි නේද ඔයාට ඕනේ ඇයව නේද කියලා අහනවා. ඊට පස්සේ ඇරෝ කියනවා එයා මට වැදගත් වුණාට ඔයාව මට අවශ්‍යයි කියනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ලිලී හොඳටම අවුල් වෙලා ඉන්නේ කාමරයට ගිහිල්ලා පිස්සු නටනවා. ඔය හතරේ හෙලි හා හැරෝ බදාගෙන ඉන්නකොට හෙලිට මැවිලා පේනවා ලිලී හා හැරෝ කිස් කරනවා. ඊට පස්සේ හෙලි කියනවා අපේ සම්බන්ධය නිල වශයෙන් පටන් ගමු කියලා සෙක්ස් කරන්න හදනකොටම හැරෝ හේලිව එතනින් ප්‍රතික්ෂේප කරලා එයාට තල්ලු කරනවා. ඊට පස්සේ හේලිට මේ වැඩේට හොඳටම අවුල් යනවා. ඔය අතරේ පෙන්නනවා ලිලී කාමරේ ඉන්නකොට ජේසි ඇවිල්ලා ලිලීව හම්බෙන්න. ඊට පස්සේ ලිලීට කියන ඔයා බය වෙන්න එපා මාක් ඔයාට සමාව දෙයි. ඒ වගේම ඔයාට මාක් ආදරේ කියලා ඉන්නකොටම ජෝසිට පේනවා කන්නාඩියෙන් ලිලීව කිස් කරනවා. ඊට පස්සේ ජෝසි ලිලීව කිස් කරනවා. ඊට පස්සේ පෙන්නනවා ලිලී හැයව පනලා එතනින් එලව ගන්නවා. ලිලී එලවපු නිසා ජෝසි එතනින් යනකොට දකින්නවා හේලි තුවාල වෙලා බාත්රූම් එකේ වැටිලා ඉන්නවා. ඊට පස්සේ සද්දය ඇවිල්ලා රේචල්ද උඩට යනවා. ඊට පස්සේ ලිලීත් එතෙන්ට ඇවිල්ලා හේලිට බේ කරනවා. බේ කරද්දී ඇරෝන්ට කතා කරන නිසා ඇරෝන් එන්නේ. ඊට පස්සේ රේචල් ගිහිල්ලා බලනකොට දකින්නවා හැරෝ මැරිලා ඉන්නවා. ඊට පස්සේ රේචල් ඇවිල්ලා කියනවා හේලි හැරෝන්ව උස්ම ඉර කරලා මරලා තියනවා කියලා රේචල් කියනවා. ඊට පස්සේ ඇම්බුලන්ස් එකට රේචල් කෝල් කරා පිළුවක් කියලා හිතලා කෝල් එක කට් කරනවා. ඊට පස්සේ ලිලී කෝල් කරලා හැම විස්තරයක්ම කියනවා. ඊට පස්සේ පැය භාගයකින් එන්නම් කියලා ඇම්බුලන්ස් එක කියනවා. ඊට පස්සේ එතකන් අපි ලිලී කියනවා හේලි හොඳට බලා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ලිලී රේචල්ට කියනවා කාර් එකේ තියෙන ප්‍රථමාධාර පෙට්ටිය අරන් එන්න කියලා. ඊට පස්සේ ප්‍රථමාධාර පෙට්ටිය අරන් එන්න කියන රේචල් කාර් එක එතන නෑ. ඒ නිසා කාර් එකේ හිටපු මිනිස්සයාට කෝල් කරලා කාර් එක ගෙන්න කියනවා. ඊට පස්සේ ඔව් කියනවා උඹ මා කරේ පිස්සු විකාර වැඩක්. ඒ වගේම උඹ දන්නවද එතන තිබ්බ LSD කියන මත්ද්‍රව්‍ය ටික අරන් ගත්තා. ඒ වගේම ඒ ඔක්කොම කෑම වලටත් දැම්මා. ඒ ඔක්කොම ඇති උන්ගේ ඔලු ගෙඩවල් විනාශ කරන්න කියලා රේචල්ට ඔව් කියනවා. එතනින් කට් කරලා පෙන්නනවා රේචල්ගේ මල්ලිවනි කේඩී හොඳටම බය වෙලා ඉන්නවා. ඊට පස්සේ උඩට යනකොට කේඩී දකිනවා මැරෙන හෙලි කියනවා උඹ තමයි ඊළඟ ඉලක්කේ උඹව තමයි ඊළඟට මරන්නේ කියන. ඊට පස්සේ කේඩී බය වෙලා පල්ලෙහාට යනකොට ඌ බිමට වැටිලා එලයට කැඩෙනවා. ඒ නිසා ලිලි පෑනක් අරන් ඒ බටේ අරන් ලේ අයින් කරනවා. ලේ අයින් කෙරුවත් කේඩී මැරෙනවා. ඊට පස්සේ රේචල් ඇවිල්ලා ලිලිගේ අතින් වර්ධකින් මැරුණේ කියලා ලිලීව මරන්න හදනකොට ජෝසි ලිලීගේ ඉස්සරහට එනවා. ඒ එක්කම ජෝසිවත් රේචල් මරනවා. ඊට පස්සේ ලිලීව රේචල් අරන් යනවා. අරන් ගිහිල්ලා අර පුරාවෘතියේ තියෙන විදිහට මැරුණ විදිහට කෙල්ලව ඒ නිසා ඒ විදිහට ලිලීවත් මරන්න හදනකොටම ලණුව කැඩිලා ලිලී එතනින් බේලා දුවගෙන යන්න ඇදුවා. ලිලීට බේරෙන්න බැරි වෙනවා. මොකද කියනවනම් රේචල් ඇවිල්ලා ලිලීව අල්ලගෙන මරනවා. ඔය අතරේ අර මිනිස්සයා කාර් එකෙන් මෙතනින් යනකොට එකපාරටම කවුදෝ ගෑනු කෙනෙක් හැප්පෙන නිසා ඔහු ඇවිල්ලා බලනකොට දකින්නවා රේචල් හැප්පිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ලිලී උදව් ඉල්ලනවා. ඒ එක්කම ලිලි මැරෙනවා. ඊට පස්සේ අවුරුදු 5කට පස්සේ පේනනවා ආයිමත් එතෙන්ට කල්ටියක් ගිහිල්ලා ඒ සිද්ධිය ගැන විමසනවා. ඒ සිද්ධිය ගැන විමසනකොට බෙලේ කියන පුංචි ගෑල් ළමයා කියන සද්දෙනේ එක රැය තුලදී මැරුණා. ඒක මහා අපිරාසා කියනවා සමග බේලිගේ මූණ අමුතු භයානක දෙයක් ආයුමත් වෙයි කියන ප්‍රශ්නාර්ථය ඉතිරි කරමින් එම සුපිරි මූවී එක මෙතනින් ඉවර වෙනවා. නැවතත් මේ වගේ සුපිරි මූවී එකක් සමගින් අපි ඔබ වෙත එනතුරු රැඳී සිටින්න.